समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सन्धम्मं मुनिराजंस सुनन्तु संगमुखं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स पटवीर्वन जातु कंपनी न चलति मेरुरिवाणि वायुना वज्रमिवन विञ्जते गणं तमिधिमतो कठिनन्ति वुञ्चति श्रद्धावंत आरुणिक गुणगर මා ගුරුදේවෝත්තම කලවාණී ධම්මානන්ද රූපහාමුදුරන් වහන්සේගෙන්ද ඒ වගේම අපේ විහාරස්ථානයේ විහාරාධිකාරී කැස්බෑවනන්දන මහපිරිවෙණිය ආචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති විරකටියේ චන්දානන්ද රූපහාමුදුරන් වහන්සේගෙන්ද විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද අවසරයි श्रद्धा बुद्धि संपन्न कारुणिक हिम्मतुनी वस्तु मासයක් මුළුල්ලේ උතුම් පින්කම් කරලා යහපත් වූ පින්කම් කරලා ඒ පින්කම් මාලාවන්ගේ අවසාන දවස වශයෙන් අද දින මේ කටිනානිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. කටිනය කියන්නේ අර්ථය ගත්තොත් එහෙම සිංහල වශයෙන් තද බව, ශක්තිමත් බව, නොබිදෙන බව කියන අර්ථය ගන්න පුළුවන්. කැඩෙන්නේ නැති බව කියන අර්ථය ගන්න පුළුවන්. නොබිදෙන අර්ථය ගන්න පුළුවන්. කටිනේ කියන අර්ථය එහෙමයි. එතකොට පින්වතුනි කටිනානිසංස කියලා දෙන්න කලින් පින්වතුන්ට මුංචි ධර්ම චින්තාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ ජීවිතයන් වලට ගැලවුම්කාරයෙක් හිටියොත් හොඳයිද නැද්ද? මේ ජීවිතයන් වලට ගැලවුම්කාරයෙක් හිටියොත් හොඳයිද නැද්ද? හොඳයි නේද? ගැලවුම්කාරයෙක් හිටියොත් හොඳයි. බය වෙන දෙයක් තියනවද? බය වෙන දෙයක් නේ. ගැලවුම්කාරයෙක් මේ ලෝකේ බොහෝ ආගම් දර්ශන තියෙනවා. ගන්නවා. ඒ ආගම් බොහෝමයක් තුල ඉන්නවා කවුද? ගැලවුම්කාරයෙක්. ගැලවුම්කාරයෙක් තමා මොන අකුසල කර්ම කරත් මොන පාප ක්‍රියාව කරත් ඒ ගැලවුම්කාරයව බේර ගන්නවා කියලා මතයක් තියෙනවා. එහෙම නේද? ගන්නවා. එහෙම වුණොත් හරි සතුටුයි අපිට. ඇයි? අපිට බය වෙන්න දෙයක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන් ගැලවුම්කාරයෙක් ඉන්නවා. එහෙම ඉන්නත් අපිට හරි සතුටුයි. හැබැයි බුදුහාමුදුර අපිට දේශනා කළා තියෙනවා කොහොමද? අත්තාහි අත්තනෝනාතු කුහීනාතෝ පරෝසියා. නිමුතුනේ ප්‍රායෝගිකව ගත්තොත් එහෙම ඇත්තටම අපිට ගැලවුම්කාරයෙක් නැහැ. එහෙම අපිට පේන ගැලවුම්කාරයෙක් නැහැ.
එහෙම ඉන්නවද? නැහැ. එහෙම කෙනෙක් නැහැ. එතකොට ඉන්න එකම ගැලවුම්කාරයා කවුද? කවුද? අත්තයි අත්තරමාත. තමාට තමයි. අමුතු ගැලවුම්කාරයෙක් කොහෙවත් නැහැ. එහෙනම් මොකද අපි සිහි තබා ගන්න ඕනේ? මේ ලෝකේ අපිට අමුතු ගැලවුම්කාරයෙක් නැහැ. ඉන්න එකම එක්කිනා අපිට අපි විතරයි. බුදුරජාණන් වහන්සේ වසදානන් වහන්සේ ඒ බුද්ධත්වයට පැමිණිලා සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පෙරුවා. කොහොමද? 30 ආකාරයකට. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා. ඒ බුදුහාමුදුරේ මේ පාරමිතා පුරලා තියෙන්නේ නිවන් දොරටුවට ළඟාගෙන සත්‍ය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේට තිබුණේ දා ඒ බුද්ධත්වයේ පතන අවස්ථාවේදී ඒ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා මහරහත් භාවයට පැමිණිලා නිවන් දකින්න තිබ්බා. හැබැයි බෝසතාණන් වහන්සේ මොකද කළේද? මම ලෝක සත්‍යය මේ දුකින් මුදවන්න ඕනේ කියලා පැතුමේ යුක්තව අධිෂ්ඨානයේ යුක්ත මොකද කළේ? අධිෂ්ඨාන කරගත්තා බුදුහාමුදුර ඉස්සරහා ප්‍රාර්ථනාවක් කළා. මට කවදා හරි දවසක බුදු වෙලා මේ ලෝක සත්‍යව දුකින් මිදවලා සත්‍ය මාර්ගය පෙන්වන්න ඕනේ කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මේක කල්ප ලක්ෂ 4කට පෙර. ඒ සත්‍ය පාරමිතාවෙන් උන්වහන්සේ මේ බුද්ධත්වයේ දක්වා පැමිණිලා අපිට මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න මේ සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. උන්වහන්සේගේ ධර්මය තුල තියෙනවා ත්‍රිලක්ෂණය. මොකක්ද ත්‍රිලක්ෂණ කියන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය කියන්නේ මොකද්ද? නිත්‍ය නැති ස්වභාවය. මේ කිසි දෙයක් එක විදිහට පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. මේ වෙනස් වෙන නිසා මොකක්ද ඇති වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ? දුක. වෙනස් වෙන්නේ නැති නිසා ඇති වෙනවා දුක. එදා බුදුරජාණන් වහන්සේ කාලේ පින්වතුනි තිබුණා දෙසට මිත්‍යා දෘෂ්ටි ගන්නවාද? මිත්‍යා දෘෂ්ටි කියත් තිබද 62ක්. මේ 62ේම තිබුණා ගැලවුම්කාරයෝ හිටියා. ඒ වගේම තමයි ආත්මයක් හිටියා. ආත්මයක් හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අපේ දර්ශනය තුල අපිට කියලා දුන්න දර්ශනය තුල ආත්මයක් තියනවද? ආත්මයක් තියනවද? ආත්මයක් කියලාක් නැහැ. තමාට තමාවක් නැහැ. අපේ නම තියලා තියෙන අපි නෙමෙයි. අපි මේ ලෝකෙට කැමැත්තෙන් ආවේ නැහැ. නේද? පාර්ශව දෙක කැමැත්තෙන් යුක්තව මේ ලෝකෙට අපි පැමිණියේ. අනේ මට එන්න ඕනේ මේ ලෝකෙ මාව ජනිත කරන්න කියලා කවුරුත් කිව්වද? නෑ. කවුරුත් අපිට කියලා නෑ. අපේ දෙපාර්ශවයක් විසින් මේ ලෝකෙට ජනිත කරා. ඒ නිසා අපි මේ දක්වා ජීවත් වෙනවා. හැබැයි මේ දක්වා අපිට ගැලුම්කාරයෙක් ඉඳලා නෑ. අපිට එහෙම පේන ගැලුම්කාරයෙක් ඉඳලා නෑ. එහෙනම් පින්වතුනි අවබෝධ කරගන්න අපේ ජීවිතයන් තුළ මතක තියාගන්න අපිට ගැලුම්කාරයෙක් නැහැ. අපිව බලා ගන්න කවුරුත් නැහැ. අපිට ඉන්නේ අපි විතරයි. එහෙම නිසා අපේ ජීවිතයන් ලස්සන කරගන්නට අපිම කටයුතු කරන්න ඕනේ. කල් දාන්න හොඳ නැහැ, ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අදිෂ්ඨානෙන් යුක්තව, වීරයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. කාටවත් කරදරයක් කරන්න හොඳ නැහැ, බාධාවක් කරන්න හොඳ නැහැ. ඉන්න ජීවිත කාලේ සතුටින් ඉන්න ඕනේ. යහපත් දේවල් කරමින් කාටවත් කරදරයක් නැතුව නරක වැඩ කරන්නේ නැතුව කුසල් දහමේ යෙදিলা ජීවත් වෙනවා. බුදුහාමර අපිට දේශනා කළේ කොහොමද? සබ්බපාපස්ස කරණං කුසලස්සුප සම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසනං. සීලම අකුසල් බැහැර කරන්න. කුසල ධර්මයන් ප්‍රගුණ කරන්න. නේද? සිත දමනය කරගන්න.
මෙහෙමයි අපිට බුදුරජාණන් වහන්සේලා දේශනා කරේ. එහෙනම් පින්වතුනි ජීවිතය තබා ගන්න අපිට ඉන්නේ අපි විතරයි. අපේ ජීවිත ගමන සාර්ථක ලෙස නිමා කරන්න පුළුවන් අපිටමයි. කවදා හරි මේ සසර කෙලවර කරලා ඒ උතුම් වූ නිවන අවබෝධ කරගන්න පුළුවන් අපිටම විතරයි. පච්චත්තං මෙදිතබ්බෝ විඤ්ඤෝ හේති. වෙන කවුරුත් නැහැ. අපිට විතරයි. අපිමයි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් මේ ධර්ම චින්තාව ජීවිතය තුළ තබාගෙන කටිනේ කියන්නේ මොකද්ද? කටිනාසංශය හැදුණු කොහොමද? කටිනේ ඉතිහාසය මොකද්ද කියලා අපි විමසා බලමු. එහෙනම් මේ මොහොත තුළ මේ පුංචි කාලය තුළ මේ පින්වතුන් මනසෙහි යුක්ත මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න හැමදෙනාම සාදුකාරයක් පවත්වමු නැවත වතාවක්. හොඳයි. පින්වතුනි භූගෝලීය වශයෙන් මේ ලෝකේ තියෙනවා ඒ ඍතු කීයක්ද? කීයක් තියෙනවද? තුනක්. අනේ භූගෝලීය වශයෙන් පහක් තියෙනවා. ගන්නවද? පහක් තියෙනවා. ඕකෙන් එකක් දෙකක් අපිට එන්නේ නැහැ. ඇයි? අපි සමගයට ආසන්න රටවල් නිසා අපිට එන්නේ නැහැ. මොකද්ද ඒ ඍතු පහ? සිසිර. ඊට පස්සේ හිම්හාන, හේමන්ත, වස්සාන, වසන්ත කියලා භූගෝලීය වශයෙන් ඍතු පහක් තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් අපේ ශාසනය තුල ඍතු තුනක් තියෙනවා. කොහොමද අවුරුද්ද මාස 4 ගන්න බෙදලා ඍතු තුනක් තියෙනවා. මොනවද? හේමන්ත, ගිම්හාන, වස්සාන. ඍතු 3යි. එතකොට මේ තුනේ අපි ප්‍රධාන වශයෙන් අපේ භික්ෂුන් වහන්සේලා වස්සාන මාසෙ. වස්සාන 3 මාසේ එක තැනකට වෙලා ඒ සිල් දම් ගුණ ධර්මයන් පුරමින් ඉන්නවා එක තැනකට වෙලා. එතකොට මේ වසන්තේ වස්සාන පටන් ගන්නෙ මොන මාසෙන්ද? මොන පොයෙන්ද? ඇසල පොයේ. ඇසල පොයෙන් පටන් අරගෙන මේ මොන පොයේද? මේ මොන පොයේද? ඉල් මාස. ඉල් පොයේ. ඉල් පොයේ අවසන් වෙනවා. මේ කටිනය දැන් අපි කියන වස් පවාරණය වස් සමාදන් වෙනවා කියලා. වස් සමාදන් වෙන එකේ කොටස් දෙකක් තියෙනවා පින්වතුනි. එකක් තමයි පෙරවස් සමාදන් වීමයි පසුවස් සමාදන් වීමයි. පෙරවස් සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? පෙරවස් සමාදන් වෙනවා කියන්නේ ඇසල පොහොය දවසේම වස් සමාදන් වෙලා මේ ඉල් මාසය දක්වාම ඒ මාස 3ක කාලය මාස 4ක විතර කාලය සිල් ගුණ පුරමින් විසුණු වහන්සේලා ඉන්නවා. පසුවස් සමාදන් වෙනවා කියන්නේ විසුණු වහන්සේලාට ඉල් මාසයේදී වස් සමාදන් වෙන්න බැරි වුණොත් ඊළඟ පොයේදී වස් සමාදන් වෙනවා. ඒ වස් සමාදන් වෙලා අපෝ ඉල් මාස දක්වාම ඉල් මාස පොය දක්වාම මේ වස් සමාදානය සිදු කරනවා. මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ පින්වතුන් චීවරයක් කටින චීවරයක් පූජා කරනවා නේද? මේ කටින චීවරය පුරවන්න පුළුවන් පෙරවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට විතරයි. උපසපම් භික්ෂුන් වහන්සේලාට විතරයි. පසුවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට කටින චීවරය පුරවන්න අවසරයක් නැහැ. බුදුරන් වහන්සේලා එහෙමයි දේශනා කරලා තියෙන්නේ. පින්වතුනි එතකොට අපි මේ කටිනය හැදෙන කොහොමද? මේ වස්තුන් මාසයේ බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාළේ කෙසේදයි අපි විමසලා බලමු. මම කියවනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණා දෙසක මිත්‍යා දෘෂ්ටි. මොකද 62ක් මිත්‍යා දෘෂ්ටි. නිකාණ්ඨනාථ මිත්‍යාන් අර බ්‍රාහ්මණයන් ඊට පස්සේ ශාස්ත්‍රාත්‍රවරුන්
මේ කට්ටියම හිටියේ මේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු කාලෙමයි. ඒ කාලෙම බුදුරජාණන් වහන්සේගේ ওই පස්වග මහණුන් එහෙම ඒ දෙසරන් විද්‍යා දෘෂ්ටියට ආයත වුණ කට්ටිය. ඒතර බුදුරජාණන් වහන්සේගේ කාලෙම මේ අය හිටියේ. ඒ කට්ටියට මාවෙන් වෙච්ච එක දර්ශන මතවාද තිබුණා. නිගණ්ඨනාථ පුත්‍රයන් කියන්නේ මොනවාද කියනද? එයාලා මොන වගේ කට්ටියද පිළිසත්? අහලා නැද්ද නිගණ්ඨනාථ පුත්‍රයෝ? එයා ඒ නිගණ්ඨනාථ පුත්‍රයන් ගොඩාක් කරුණාවන්තයි, අනුකම්පාවයි. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට යාගෙන් හිංසාවක් නැහැ. නේද? යාලා හැමදේම අතහැරපු පිරිසක් කට්ටියක්. අඩුම ගානේ තමාගේ ඇඟිවතවත් නැහැ. යාලේ දෙවිරිසක් ඉන්නවා ශ්වේතාම්බරයි දිගම්බරයි කියන. ඒ එක පිරිසක් සුදුරෙද්දක් විතරක් අඳිනවා. අනිත් කට්ටිය මොකුත් නැහැ. ඒකෙන් යාලා අදහස් කරලා තියෙන යාලා කිසිම දෙයක ඇලිලා නැහැ, ගැටිලා නැහැ, බැඳිලා නැහැ. ඔක්කොම අතහැරලා තමයි ඉන්නේ කියලා යාලා එකෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි යාලා කිසිම කෙනෙක්ට කරදරයක් කළා නැහැ. අවිහිංසාවාදී. අහලැති නිගණ්ඨනාථ පුත්‍රයන් ඇවිදිද්දි ඉදලක් කරන් ඉස්සරහට ඉස්සනේ දතු ගාගෙන යනවා. ඇයි කකුලට පෑගිලා අර ඇහැට පේන සත්තු ඉන්නවනේ. ආන්‍යල මැරෙයි කියලා හිතලා අතුරු ගායනවා. ඒ වගේම තමයි ඇල්වතුර එකක් මොන්ටටම පෙරලා තමයි පානය කරන්නේ. එයාලා අවිහිංසාවාදී. මෙන්න මේ නිගණ්ඨනාථ පුත්‍රයන් කවදාවත් වස්සාන කාලෙට එළියට බහැලා නැහැ. එක තැනකට වෙලා ඉඳලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට විනය නීතියක් පනවන්නුනේ වස්තුන් මාසේ එක තැනකට වෙලා වස් වාසය කරන්නේ කියලා. මේක අතීත කතාව හරිය ලස්සනයි බුදුහාමුදුරුවෝ දවස්වල බුදුරජාණන් වහන්සේ ඒව දේශනා කරපු ආකාරය. පින්වතුනි බුද්ධහමයේ අපේ පළමු බෝධිය සහ දෙවන බෝධිය කියලා බෝධි දෙකක් තියෙනවා. ඒ කියන්නේ පළමු විසිවස සහ දෙවන විසිවස. පළමු විසිවස තුලදී බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබාගෙන ඒ බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 20ක්. මෙන්න මේ 20 තුල කිසිම විනය නීතියක් පැනවුවේ නැහැ. ඇයි ඒ කාලය තුල මේ ශාසනයට එක්කාසුණු භික්ෂුන් වහන්සේලාට එකම එක අරමුණයි තිබෙන්නේ. මොකද්ද? සබ්බපාපස්සා කරන කුසල සෝක සම්පදා සජිත්ත පරියෝදකන ඒතම් බුද්ධාන ශාසනං. කාන්ති පරමන්ත පෝතිකා නිබ්බාණං පරමං මදන්ති බුද්ධ. මේ ආකාරයෙන් ගාථා තුනකින් ප්‍රාතිමෝක්ෂය දේශනා කළා තියෙනවා. මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යටතේ භික්ෂුන් වහන්සේලා හික්මිලා හිටියා. අමුතෙන් විනය නීති බුදුරජාණන් වහන්සේ පැනවුවේ නැහැ. ඒ කාලය තුල භික්ෂුන් වහන්සේලාට තිබෙන එකම අරමුණ තමයි කොහොම හරි වීරය කළ දෙවියන් ස්ථානයෙන් යුක්තව නිවන් දැකලා රහත් භාවයට පත් වෙලා නිවන් දකින්න අරමුණ තමයි තිබෙන්නේ. වෙන කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක මොකද වෙන්නේ? මේ ශාසනය තුළට පිරිස එකතු වෙනවා. පිරිස වැඩි වෙනවා. මේ පිරිස වැඩි වෙනවා මොකද වෙන්නේ? එතන ගැටලු ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. මෙහෙම ඇති වෙච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන්න තීරණය කරන්නේ. මෙන්න මේ විනය නීති පැනවීමක් තමයි මෙන්න වස්තු මාසය කරන්න හේතු උනේ. මොකද භික්ෂුන් වහන්සේලාට තිබිච්ච එකම අභිප්‍රායය තමයි තමා රහත් බව ලබාගත්ත වගේම තව කෙනෙක්ට ධර්මයේ දේශනා කරලා එයාව මේ සසරෙන් මුදවන එකම අරමුණ. ඒ නිසා දිවාරයන් ඔබලා මොකද කළේ? භික්ෂුන් වහන්සේලා ඇවිදලා ධර්මයේ දේශනා කරා. මෙහෙම දේශනා කරද්දී භික්ෂුන් වහන්සේලාට වැස්සව බාධාවක් වුණාද? වැස්සව ගණන් ගත්තේ නැහැ. දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍රපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ
කවුරු හරි උන්වහන්සේට ආරාධනා කරොත් ඉරණෙක් වෙලා ඉන්නවා සෙත් පීස් ටිකක් කියාගෙන වඩින්න කියලා වැස්ස තිබ්බත් මහ රැවුන වැඩලා තියෙනවා. මොකද උන්වහන්සේ ගොඩාක් කරුණාවන්තයි. මහා කරුණාවන්ත වික්ෂුන් වහන්සේ කෙනෙක්, මහරහතන් වහන්සේ කෙනෙක්. ආන්නේ වගේ තමයි මහරහතන් වහන්සේලාට අර වැස්සක් කියලා බලන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක දකින අනිත් ආගමිකයෝ. ඉතින් මොකද කියන්නේ අර දායකව තුසි ගන්නල මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණයන් කිසිම කරුණාවක් නැහැ. මේ අලුතෙන් ඉපදුණු මේ පැල, අලුතෙන් දරු දාන පැල ඔක්කොම පාගින විනාශ කරගෙන මේ ධර්මචාරිකාවේ යෙදෙනවා. මේ වස්සාන කාලෙවත් එක තැනකට වෙලා ඉන්නේ නැහැ කියලා චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි හැමෝටම අහුම්කම් දුන්නා. අපේ නිදදයක් නේද ඒක? අපි අහුම්කම් දෙනව අඩු නෑ නේද? අහුම්කම් දෙනවට හැබැයි බුදුරජාණන් වහන්සේ අහුම්කම් දුන්නා. ඒ කියන දේ උන්වහන්සේ පිළිගත්තා. හොඳයි. එහෙනම් අපි වස්තුන් මාසේ එක තැනකට ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැනවලා කොහොමද අනුජානාම් වික්‍රේ වස්සානේ වස්සං උපගත්තම. එතකොට බුදුරජාණන් වහන්සේ වෙලේ අර නිගණ්ඨනාථ පුත්‍රයා කියන අර අන්‍යාගමිකයන් කියන ආපෝ ඒ චෝදනාවන් ඒ කියපු විදිහටම පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒකට විනයනීත පණවල කොහොමද ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. කොහොමද මෙන්න මෙහෙමයි. මෙමුදෙන බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා දැන් වස්තුන් මාසේ ඉන්නනම් ඉන්න තැනක් තියෙන්න ඕනේ නේද? ඉන්න තැනක් ඉන්න කුටියක් තියෙන්න ඕනේ. සුදුසු තැනක් තියෙන්න ඕනේ. වස්සාන කාලය කියන්නේ හොඳටම වහින කාලේ නේද? අතරක් පතරක් නැහැ වහිනවා. එතනින් ඒ කාලය තුල ගස්සට ඉන්න පුළුවන්ද? ගස්සට ඉන්න බැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා ඒ කාලය තුල කවුරු හරි මන්දිරයක්, මේ වගේ ආවාසයක්, පන්සලක්, ඒ වගේම තමයි මැටියෙන් තනපු ශාලාවක්, කුටියක්, ඒ වගේම ස්වභාවිකිත හැදිච්ච ගල් පර්වත යට වස්සානේ වස්තුන් මාසේ ගත කරන්න එක තැනකට වෙනවා. ඒ වගේම තමයි ඒ කාලය තුල දායකයන්ට පුළුවන් ඒ භික්ෂුන් වහන්සේලා කරා ගිහිල්ලා ඒ උන්වහන්සේලාට ඒ ආවතේ උපස්ථාන කටයුතු කරන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අපිට මේ සඳහා ගාථා කිහිපයක්ම කියලා දීලා තියෙනවා, උගන්වලා තියෙනවා. කොහොමද වස්නේ සමාදන් වෙන්නේ? ඒ සඳහා අපිට විනය තුල භික්ෂුන් වහන්සේලාටම ගාථා දැන් වෙලා තියෙනවා. ඉතින් මේ ගාථා සමාදන් වෙලා මේවා කියලා සමාදන් වෙලා ඒ වස්තුන් මාසය ගත කරනවා. ඒ වස්තුන් මාසය තුල පින්වතුනි අපිට දවස් 7ක් ඇතුළත කොහේ හරි පිට වැඩියොත් ආපහු පන්සලට එන්න ඕනේ දවස් 7ක් ඇතුළත. ඒකට කියනවා සත්හාරක ක්‍රමය කියලා. එහෙම වඩින්න හේතු කාරණාවල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ හේතු තමයි මෙන්න මේවා. බැරි වෙලාවත් අම්මා තාත්තගේ ලන් වුණොත් සත්හාර ක්‍රමයට දවස් 7ක් ඇතුළත පන්සලට එනවා කියන අදිස්ථානයෙන් යුක්තව මේ මව්පියන් බලන්න යන්න පුළුවන්. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක් ගියන් වෙලා ඉන්නවා. ඒ සඳහා යන්න පුළුවන්. මේ වගේ කාරණා කිහිපයකට බුදුහාමුදුරුවෝ මේ සත්හාර ක්‍රමයට පන්සලෙන් පිටට යන්න පුළුවන් කියලා අපිට දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ වස් සමහර තැන්වලදී අපිට විඳින්න වෙනවා. මෙන්න විඳින්න පුළුවන් අවස්ථාත් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොකක්ද දන්නවද? පින්වතුනි දැන් ආරාමික මේ වගේ පන්සලකදී බුදුහාමුදුරුවෝ අපිට වෙන්න පුළුවන් කරදර තමයි සොර සතුරු කරදර. ඒ වගේම තමයි සතා සිව්පා වගේ කරදර. දැන් මේ පන්සල් වල සතා සිව්පා වගේ කරදර නැහැ.
හැබැයි ආරණ්‍යෙ ඉන්න කැලේ ඉන්න හාමුදුරන් වහන්සේලාට ඒ සතාසුපාවන්ගෙන් සර්පයන්ගෙන් කරදර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සොර සතුරුන්ගෙන්. අපේ වංශවලත් තියෙනවනේ සොර සතුරුන්ගෙන්. ඒ වගේම තමයි අමනුෂ්‍යයන්ගෙන්. ඒ වගේම තමයි බැරිලාව ගොදුරුගම ගින්නෙන් විනාශ වුණා. ගොදුරුගම කියන්නේ පින්ඩපාතය යන ගම. පින්ඩපාතය ගිහලා දාන වන්දන ගමට කියනවා ගොදුරුගම. මෙන්න මේ ගම ගින්නෙන් විනාශ වුණා. ඒ වගේම තමයි ගොදුරුගම ජලයෙන් විනාශ වුණා. ඒ වගේම තමයි සෙනසුන ගිනි ගත්තොත් සෙනසුන ජලයෙන් යට වුණොත් විතරක් මේ වස් බිඳගෙන මේ පන්සලේ යන්න පුළුවන්. වෙන කරන්න දෙයක් නැහැ නේද? වස් බිඳගෙන යන්න පුළුවන් කියලා බුදුහාමුදුර අපිට අනුදැන වදාළා. ඒ වගේම තමයි ස්ත්‍රීන්ගෙන් ඒ වගේ තමයි වයස්කයාවන්ගෙන් කරදරයක් තියනවා කියලා සැකයක් තියෙනවා නම් තමාට ඒ ආරාමේ යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් පන්සල් ගත්තාම පින්වතුනි එක එක කරදර තියෙනවානේ. දැන් සමහරట్లాට මේ පන්සලේ නිදානයක් තියෙනවා කියලා ආරංචියක් ගිහිල්ලා පන්සල කරන්න හුරුවවොත් එහෙම නේද? ඒ වගේ දැන් බුදුහාමුදුරු දේශනා කළ තැනම මේ නිදානයට ලෝභ හිතක් පහරනොත් ආන්නේ බස් පින්දගෙන හරි එතනින් යන්න කියලා බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්න පන්සල තුල සංඝ ભેදයක් ඇති වුණොත් සංඝ ભેදේ निराකරණය කරන්න බැින එතනින් පිටත් වෙලා යන්න. ඒ වගේම තමයි වෙනත් තැනක සංඝ ભેදයක් තියෙනවනම් ඒ සංඝ ભેදය निराකරණය කරන්න පුළුවන් නම් ආන් එතනට ගිහිල්ලා ඒ සංඝ ભેදේ निराකරණය කරන්න වස්මිනගෙන යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. එතකොට පින්වතුනි මේ කාරණා ටික සාරාංශයක් වශයෙන් ගත්තොත් එහෙම මේ තුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇයි කටිනය මේ කටින තුන් මාසෙ මේ වස්තුන් මාසයේ අපිට එක තැනකට එන්නේ කිව්වේ ඇයි? භික්ෂුන් වහන්සේලාට එක තැනකලා වස්වාසය කරන්න කිව්වේ ඇයි කියන කාරණාව පැහැදිලි. එතකොට මේ කටින ජීවරයේ අදන වදාලේ මෙන්න මේ කාරණාවට. දැන් පින්වතුනි එකටම මේ පින්වතුන් දැන් මේ වස්තුන් මාසේ ඉල් මාසේ ඒ පොයි දවසේ දැන් අපේ නිහාල් මහත්මයා ඒ වගේම තමයි පුෂ්පානාවලගේ මේ පවුලේ හැමදෙනාම එකතු වෙලා මොකද කරේ? ගොටුවත්තක් හදලා ඒ ගොටුවත්තේ පිළිකර තියලා ඊට පස්සේ සිවුරක් තියලා මොකද කරේ? වස් ආරාධනා කරා. කොහොමද ආරාධනා කරේ? පන්සල තුල මේ වස්තුන් මාසය තුල මේ ආරාමයේ සිල් ගුණ ගම්පුරමින් වැඩ වාසය කරන්න කියලා. මේ වැඩ වාසය කරන කාලය තුල පින්වතුන්ට පුළුවන් අපේ ජීවිතයන් තුළට බොහෝ කුසල රැස් කරගන්න. ඒ මේ කාලය තුල වෙනදාට වඩා භික්ෂුන් වහන්සේලාට සිල් ගුණ ගම්පුරමින් ජීවත් වෙන්න පුළුවන් කාලය. කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ. එක තැනකට වෙලා ඉන්නවා. ඒ වගේම තමයි දායක පින්වතුන්ටත් පන්සලට ඇහිලා භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා ඒ පින්දහම් කරගන්න පුළුවන්. දැන් වර්තමානයේ ගත්තට පස්සේ පින්වතුන් දන්නවා ඉතින් අපි 12 පිරිවෙන් ගියාට පස්සේ හවස 7ට තමයි පිරිවෙන් එන්නේ. මේ කාලය තුළ සමහර අවස්ථාවලදී අපිට පූජාවන් අතපසු වෙන්න වුණා. මොකද කාලේ සමහර ලාවට මේ පරක්කු වෙන නිසා. ඒ වගේ අවස්ථාවක් ආවා. නැත්නම් අනිත් හැම මොහොතකම අපි පන්සල තුළ ඉතින් ඒ කාලය තුළ පින්වතුන්ට බොහෝ මේ පින්කම් කරලා පින්වතුන්ට ජීවිතයන් තුළට කුසල එකතු කර ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒකයි මේ වස්තුන් මාසයේ කුසල රැස් කර ගන්න පුළුවන් මාසය කියලා නම් කරලා තියෙනවා. ගොඩාක් කුසල රැස් කරගන්න පුළුවන්. මේ වස්තුන් මාසෙ වුණාට පස්සේ අවසාන මාසයේ මාසයේදී මේ කටිනේ බාරගත් පින්වතුන් ඒ අපවස්ථාන කටයුතු කරලා මොකද කරන්නේ? කටින සිවුරක් පූජා කරනවා. මේ කාලය තුල මේක සමහර පළාත් තුල තියෙනවා. මම දන්නවාද? පින්වතුනි දැන් පින්වතුන් ගන්නවා කටන සිවුර සකස් කරන්න කොහොමද කියලා.
දන්නවද? දන්නවද කොහොමද සකස් කරන්නේ කියලා? ඇත්තටම කටිනයක් කොහොමද කරන්නේ කියලා දන්නවද? ඒ පිළිවෙල. දැන් අපේ පැතිවල මේ කොළඹ පැතිවල නම් මම දකින්න ගොඩාක් කඩේ. කටිනයක් කරද්දී පින්වතුනි කවදාවත් භික්ෂුන් වහන්සේලාට කියන්නේ නැහැ. අපි හාමුදුරනේ ඔබ වහන්සේලාට කටින සිවුරක් පූජා කරනවා කියලා කොහොමද සඳහන් කරන්නේ? භික්ෂුන් වහන්සේලාට ඇහිලා කියනවද? කියන්නේ නැහැ. කොහොමද ඒක කරන්නේ? ඊළඟ කරන කට්ටිය මේක ඉගෙන ගන්න. අහලා නැද්ද දන්නේ? කොහොමද? අපි එකටම කටිනට සුදුසු වස්ත්‍රයක් තෝරා ගන්නවා. මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේලාගේ කාලයේදී බුදුරජාණන් වහන්සේ කාලේ තාමත් තියෙනවා. හැබැයි සමහර තැන්වල දායක පින්වතුන් කටින සිවුරක් සකස් කරගන්න සුදුසු වස්ත්‍රයක්. මේ සිවුර පාට වෙන්න පුළුවන් සුදු වස්ත්‍රයක්. ඒකටම සුදුසු වස්ත්‍රයක් සකස් කරගන්නවා. සකස් කරගෙන මොකද පාසල් නැහිලා කියනවා ආඳුරනේ මේකෙන් සිවුරක් හදලා දෙන්න. සිවුරක් මහලා දෙන්න කියලා කියනවා. මොකටද කියලා කියනවද? මොකටද කියලා කියන්නේ නැහැ. සිවුරක් මහලා දෙන්න කියලා කියනවා. ඉතින් අද කාලේ සිවුරු මහන හාමුදුරුවෝ අඩු වෙන්නේ නේද? ඒ නිසා දැන් නම් ඉතින් කඩෙන් ෂොප් එකකින් තමයි මස්ස ගන්න. ඒ වුණාට වික්ෂුන් වහන්සේලාට ඇහිලා කියනවා මේ සිවුර හදලා දෙන්න. පිළිල කරලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සිවුර පඳු පොවනවා. පඳු පොවන්න කේක දළු වර්ග පොතු වර්ග අරගෙන පඳු පොවනවා. පඳු පොවද්දී බුදුරජාණන් වහන්සේ අපිට වර්ණයක් කියලා තියෙනවා හරියට නුග කහට වගේ කහට පාටක් ගන්න නුග පාටට ආන්නේ හුරු පාට තමයි සිවුර හදන්නේ සකස් කරන්නේ. ඒක කරන්න ඕනේ මේ නුග පුතුම බලලා මේ උදාහරණ එහෙමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කටින සිවුර එතකොට මහන්නේ කොහමද? අතින් සිවුර අර කුඹුරු කෙත වගේ කපලා කොටස් වලට කපලා ගත්තු වස්ත්‍රය සුදු වස්ත්‍රය වෙන්න පුළුවන් නැත්නම් ඒ සිවුරට ගැලපෙන වස්ත්‍රයක් පාටට ගැලපෙන වස්ත්‍රයක් කරගෙන ඒක අර කොටු කපලා ගන්නට ඒ කෙතක් ආකාරයට මහන්නේ මැෂින් වල නෙමෙයි අතින් ඉදි කට්ටේ නූල් බෝලේ අරගෙන. එතකොට මේ පින්වතුන් කරන දේ තමයි වස්ත්‍රයක් අරගෙන නූල් බෝල ඉදි කටු අරගෙන විසුණු වහන්සේලාට ගිහින් දීලා මේ වස්ත්‍රය සිවුරක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට විසුණු වහන්සේලා මොකද කරන්නේ? ඒක සිවුරක් කරලා මේ පින්වතුන්ට මාපව ලැබෙන්න සලස්වනවා. එතකොට මේ පින්වතුන් ඊතර වැඩ කටයුතු සකස් කරලා අද උදේ පාන්දර හිමිදී පාන්දර තමයි මේ පන්සලට ඒ කටින තීවරේ වඩම්මගෙන ආවේ. එහෙමයි නේද? එතකොට විසුණු වහන්සේලාට පුළුවන් මේක ඊතර වැඩ කටයුතු ටික සකස් කරගන්න වෙලා තියෙනයි. මේ කටින සිවුරකටම මේ සිවුර දෙපාරක් පූජා වෙනවා. කොහොමද දෙපාරක් පූජා වෙන්නේ? එකටම තමයි මේ පින්වතුන් අපිට පූජා කරනවා. උදේ ගාත කියලා පූජා කරන්නේ නේද? ඊට පස්සේ එහෙම පූජා කරපු විදිහටම මේ මට දැන් මේ සිවුර කරවන්න පුළුවන්ද? බැහැ. එහෙම කරවන්න බැහැ. ඒ සඳහා අපිට විනයදී කියලා දීලා තියෙනවා බුදුහාමුදුරු ගන්නලා තියෙනවා ඒ විනය ශික්ෂාපද කිහිපයක්. ඒ සඳහා උපසපන් වික්‍රම මහන්සියලා 5 නමක් විතර සූදානම් වෙලා මේ සිවුර මට සුදුසුයි කියලා ඒ ගාථා කීපයක් තියෙනවා සද්ධායනා කරන්. ඒ සද්ධායනා කරලා ඒ උන්වහන්සේලා මට මේ සිවුර පූජා කරනවා එතනදී. එතකොට කීපාරක් පූජා වෙලා සිවුර? දෙපාරක් පූජා වෙලා. එහෙන් පූජා වුණාට පස්සේ නැවත ගාථාවක් තියෙනවා කියන්නේ ඒ ගාථාව කිව්වට පස්සේ ඒකෙන් කියන්නේ පින් අනුමෝදන් කරනවා. කොහොමද මේ පින් උතුම්ටයි ඒ හාමුදුරන් වහන්සේලාටයි පින් අනුමෝදන් කරනවා. එතකොට මේ සිවුර දෙපාරක් පූජා වෙනවා. එතකොට එතන මහත්ඵලයි මහානිසංසයි. අට මහා කුසල් වල තියෙන පළවෙනි පින්කම. එතකොට මේ පින්වතුන් දාන දැන් කටින සිවුර හදන්නේ කොහොමද කියලා පූජා කරන්නේ කොහොමද කියලා. එතකොට හාමුදුරන් වහන්සේලා කවදාවත් කියනවද
අපි මේ වහන්සේට කටින සූරක් සකස් කරනවා කියලා කියන්නේ නැහැ. අද උදේ පාන්දර ආවට පස්සේ පූජා කරද්දී කොහොමද කියන්නේ? ස්වාමීනි වහන්සේලා උදෙසා අපි කටින චීවරයක් සූදානම් කරගෙන ආව මේක පිළිගන්නාසේක්වා කියලා ඉමිදිරි පාන්දර මේක අරන් ආවට පස්සේ තමයි පූජා කරලා ඒ වන්දනා කටයුතු කරන්නේ. එතකන් කියනවද? නැහැ. හරි. එතකොට මේ කටිනය තුල තියෙන ආනිසංස මොනවද කියලා අපි මසලා මේ කටයුතු අවසන් කරනවා. දැන් මේ පින්වතුන් දන්නවා පළවෙනි ආනිසංසය. මොකද්ද? මේ පින්කම මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කම. නේද? අටමහා කුසල් වල ඉදෙන පළවෙනි පින්කම. බුදුහාමුදුරුවෝ මේ කඨිනානිසංස දේශනා කරපු එක සූත්‍රයක් තියෙනවා. කතාවක්. පින්වතුන් දන්නවා නාගිත මහරහතන් වහන්සේ. අහලා තියෙනවද? නාගිත මහරහතන් වහන්සේ කියන බොහෝ කුසල රැස් කරපු බොහෝ පාරමිතා පිරපු මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අරමුණු කරගෙන තමයි මේ කඨිනානිසංස කොහොමද කියලා දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි උන්වහන්සේ පුරා පින්කම් කරලා තියෙනවා සසර තුල. උන්වහන්සේගේ පෙර භවයන් තුල උන්වහන්සේ කඨින පින්කම් කරලා තියෙනවා. කඨින පින්කම් කරලා තියෙන නිසා උන්වහන්සේ දන්නවා එහි ආනිසංස. ඒ ආනිසංස උන්වහන්සේ ගාථා වලින් දේශනා කරනවා. මෙන්න මේ පින්වතුනි. කඨින දානං දත්වාන සංඝේ ගුණ රුත්තමේ ඊතෝ තින්සෝ මහා කප්පේ නබජිනානාමි දුක්ගති. කොහොමද උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විශේෂයි කඨින චීවර දානය පූජා කොට මහා කල්ප 30ක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානේ ආනිසංසය. මොකද්ද එතකොට? උන්වහන්සේ මහා කල්පයක් මොකක්ද දැකලා නැත්තේ? මොකද්ද? දුගතිය. දුගතිගාමී වෙලා තියෙනවද? නැහැ. දුගතිගාමී වෙලා නැහැ. සුගතියකමයි ඉපදලා තියෙන්නේ. එතකොට මේ කඨින චීවර පූජා ආනිසංසයක් තමයි මතක තියාගන්න. දුගතිගාමී වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අට්ඨාරසානං කප්පාණං දේවේ ලෝකේ රමා මහං චතුසිංහ සංකත්තුං දේවින්දෝ දේවරාජම්ම කාරයි. ඒ කියන්නේ කල්ප 18ක්ම දේවලෝක සිත්තල්වා වාසය කෙළෙමි. 34 වාරයක් සක්දේව රජව ඉපද රාජ්‍ය කෙළෙමි. මේ කඨින දානයේ ආනිසංසය. නාගිත මහරහතන් වහන්සේ පෙර සසරේ 34 වතාවක්ම සක්දේව රජ වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු සක්දේව ජනව අධිපති රජ වෙලා ඉඳලා තියෙනවා. මොණ්‍යානිසංසලද කඨිනානිසංස බලයෙන්. ඒ වගේම තමයි පින්වතුනි ආරාපතේ චක්කවර්ති සිරින් ලැබේ පදේසේ රාජසිංහියන් ගණනාතෝ අසංඛ්‍යා එක් ඉන්දිකටු ඇස්සකට 34 වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් තිබුණද සසර ඉපපන බොහෝ කලක් නොසිට හේයින් 84 වාරයක් චක්කවර්ති රාජ්‍ය සම්පත් ලැබෙමි. ඒ කියන්නේ මොකද පින්වතුනි? මම කියවනේ අපි කඨින සිවුරකට එක පාරක් මහනවනම් කඨින සිවුරක් එක පාරක් මහනවනම් එක නූල් පොටක් අපි දැන් මේ සිවුරෙන් මෙහෙම නූල් පොටක් දානවා නම් ඒ ඉන්දිකටු පහරට මොකද්ද 34 වතාවක් මොකද මොන රජකමද? සක්විති රජකම ලැබෙනවා. සක්විති රජකම. ඉතින් එතකොට කටු දෙපාරක් ගෙවුවොත් එහෙම 64 වතාවක් නේද? එහෙම බලන් ගියොත් එහෙම කොච්චර කල් සක්විති රජ වෙන්න පුළුවන්ද සසරේ? හැබැයි උන්වහන්සේ එච්චර කල් සර්වින්දද නැහැ. 84 වතාවක් විතර සක්විති රජ වුණා. කවුද? නාගිත මහරහතන් වහන්සේ පෙර භවදී. ඒක තමයි
කඨිනානිසංසයේ තර තියෙන ආනිසංස ඊළඟට යත්ත යත්තූපපජ්ජාමි ලබිත්වා සබ්බ සම්පදං පුරීසානං උත්තමෝ හෝමි කඨින දානං සිදං පදං උපනෝපං සෑම තැනකම සියලු සම්පල් ලැබ උතුම් පුරුෂයෙක් වූෙමි මේ කඨින දානයේ ආනිසංසයි. ඒ කියන්නේ කිසිම තැනක උන්වහන්සේට දුකක් තිබ්බද? මොන දුකක්ද? ඒ කියන්නේ උන්වහන්සේ ඉපදුන හැම තැනකම උන්වහන්සේ සුව පහසුවෙන් ජීවත් වෙලා තියෙනවා. උන්වහන්සේට කරදරයක් බාධාක් තිබිලා තියෙනවද? නැහැ. සියලුම සැප සම්පත් ලැබිලා තියෙනවා. පින්වතුනි මේ ලෝකයේ අපේ ජීවිතයන් තුළ මේ මුදුන් දැකලා ඇති. සමහර අය ගොඩාක් සැප විඳිනවා. සමහර අය ගොඩාක් දුක් විඳිනවා. සමහර අයට බොහෝ ධනෙ තියෙනවා. සමහර අයට සල්ලි මිල මුදල් නැහැ. සමහර අය සල්ලි මිල මුදල් නැහැ හැබැයි සතුටින් ඉන්නවා. සමහර අය සල්ලි මිල මුදල් තියෙනවා හැබැයි ජීවිතේ සතුටක් නැහැ. කලකිරීමෙන් ජීවත් වෙන්නේ. මේ සඳහා සමහර අයට සමහර මිනිස්සුන්ට මිල මුදල් ලැබෙන්න සසර කරපු පෙර පින් තියෙනවා. සමහර අයට මිල මුදල් ලැබෙන්න එයා මේ ජීවිතයේදී අදිෂ්ඨානයෙන් යුක්තව අප්‍රමාදීව මුදල් හරි හම්බ කරලා තියෙනවා. සමහර අය සසර කරපු නරක දේවල් නිසා දුක්පත් වෙලා ඉපදලා ඉන්නවා. ඒ වගේම තමයි මේ ආත්මයේ තුලදී කිසියම් කටයුත්තක් කරන්නේ නැතුව ඔහේ කාලේ ගතපු කට්ටිය ඔහේ දුක්පත් වෙලා කිසියම් ජීවිතයක් ඉතුරුන්නේ නැතුව ඉන්නවා. එතකොට බුදුහාමරන් ධර්මයේ තුල දර්ශනය තුල අපිට මෙන්න මේ කාරණාව න්‍යාය ධර්ම කියලා කොටස් කීපයක් තියෙනවා. න්‍යාය ධර්ම. ඔයාලා බලන්න වෙලා නැහැ කියලා දෙන්න න්‍යාය ධර්ම කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මේ පෙර කරපු අකුසල් කර්ම නිසා වෙන දේවල් නෙමෙයි. හරිද? පෙර කරපු අකුසල් කර්ම නිසාම නෙමෙයි. මේ ආත්ම භවයේ තුලදීම තමාගේ නොසලකිරීමක් බව නිසා වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේම ස්වභාව ධර්මයේ හේතුවෙන් එක එක හේතු කාරණා මත ඒ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ නාගිත මහරහතන් වහන්සේ පෙර සසර ගොඩාක් කුසල් කළා තියෙනවා. කුසල් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. කටින කළා තියෙනවා. ආන්නේ නිසා යන හැම තැනම උන්වහන්සේට සුවසේ වැඩ වාසය කරන්න හම්බෙලා තියෙනවා. ඉපදෙන හැම භවයකම. ඒ වගේම තමයි මෙතන. වේ භවේ උප්පජ්ජාමි වේවාපිත මානුසේ අඤ්ඤං ගතින්න ජානාමි කටින දානස්ස මිදම් පලං. ඒ කියන්නේ පින්වතුනි දිව්‍ය ගතිය, මනුෂ්‍ය ගතිය මේ දෙගතිය හැර අනෙක් නරක ආදී දුගතියක නුපන්නේමි. මේ කටින දානීය අනුසස්ස. මේ කටින දානය කරපු නිසා මේ නාගිත මහරහතන් වහන්සේ එක කටිනය කරලා තියෙන පින්වතුනි මතක තියාගන්න. එක කටින පින්කමයි කරලා තියෙන්නේ. ඒ පින්කම කරලා ඒ පින්කම ගැන ජීවිතයේ තියෙන තාක්කල් මෙනෙහි කරලා තියෙනවා. පින්කම කරපු ගැන මෙනෙහි කරලා තියෙනවා. මේ පින් කුසල කර්මය ගැන මෙනෙහි කරලා තියෙනවා. ඒ ආනිසංස වශයෙන් තමයි උන්වහන්සේ මෙසේ උදාන වාක්‍ය දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ කවදාවත් දුගති ඉපදිලා නැහැ. දිව්‍ය මනුෂ්‍ය භාවයන් වල තමයි ඉපදිලා තියෙන්නේ. ඒ මොකද්ද? කටිනෙහි ආනිසංස. ඒ වගේම තමයි ද්වේ කුසලයේ උපජ්ජාමි කත්තියේ වාපේ බ්‍රහ්මනේ ඒනේ කුලේන ඥානාමි කටින දානස්මිදං පලං. ඒ කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණයන් දෙකුලේ හැර එයින් පහත් කුලයක නූපන්නේමි මේ කටින දානයේ අනුසාසය. ඒ කියන්නේ උසස් කුලයන් වල තමයි ඉපදිලා තියෙන්නේ. මේ කුල ભેදයේ තිබෙන ඉන්දියාව බොහෝමයක් නේද? ඒ කුල අතර උසස්ම කුල තමයි බ්‍රාහ්මණ ශ්‍රාස්ත්‍රීය කියන්නේ. ආන්නේ කුලයන් වල තමයි ඉපදිලා තියෙන්නේ. මේ ලංකාව තුලත් ඒ වගේ කුල ભેදයක් තිබිලා තියෙන ඉස්සර නේද? තාමත් තියෙනවද දන්නේ නැහැ. අර උසස්ම කුලය කියන්නේ ගොවි කුලය නේද? ගොවි කුලයනේ උසස්ම කුලය කියන්නේ මම ඉතර ළමනිත් ඒවා නම් දන්නේ නැහැ. දරුඩේ කුලය එහෙම තියෙනවා. මේක අවුරුදු ගානකට කලින් තිබිච්ච මිනිස්සු විසින් හදාගත්තු දේවල් මිනිස්සුන්ගේ අර පාලනය උදෙසා
මිනිසුන්ගේ අර ලොකු ලොකු ඇති ජීවිතය ලස්සන කරගන්න වෙන්නත් පුළුවන්, නැත්නම් මිනිස්සු පාලනය කරගන්න වෙන්නත් පුළුවන්. මේ කාරණා මත යාලා කුල වේදය හදාගෙන තියෙනවා. දැන් මේ කුල වේද නෑ, ගොඩාක් අඩුයි. ඒ නිසා හොඳයි. ඒ වගේම තමයි චක්කවාල උපාදාය මහින්සාග සාගර කුණ්ඩලං බෝම දුස්සේහි චන්දේයං කටින දානස්මිදං බලං සතර මහා සාගර පරයන්තෝ චක්‍රාවාට පරයන්ත පර්වත ඇතුළු මුළු පොළොවම සුදු පාට පිළෙන් වසන්නට පෝසත්මි මේ කටින දානයේ අනුසස්සේ. ඒ කියන්නේ වස්ත්‍ර හම්බෙලා තියෙනවා. මේ මුළු ලෝකෙම වහන්න පුළුවන් තරම් වස්ත්‍ර හම්බෙලා තියෙනවා කියලා තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ ඇඳුම් පළඳුම් වලින් අඩුවක් නැහැ. අද කාලේ ඉන්නවා පෙළක් අයට ඇඳුමක් නැහැ. නේද? ඇඳුමක් ගන්න බැරි අය ඉන්නවා. ඉතින් මේ නාගිත මහරහතන් වහන්සේ කියනවා මේ කටින ආනිසංස වශයෙන් මට මේ මුළු ලෝකෙම වහන්න පුළුවන් තරම් වස්ත්‍ර හම්බුනායි කියලා. එතකොට ඒක කටින ආනිසංස වල කටින ආනිසංසය තමයි සසර පුරාවටම මොනවද වස්ත්‍ර හම්බ වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා පරියත්ත දානං දත්වාන ලද්ධං විපුලං සුඛං. බුද්ධ ධම්ම සංඝයන තුනුරුවන්ගේ අරහත්වය, නෛර්නිකානිකත්වය, දර්ශනයත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්ය හා මා විසින් එක් කටින චීවරය දුන් ආනිසංසයේ මේ සා මහා සම්පතක් ලබන ලද්දේ. ඒ කියන්නේ මොකද පින්වතුනි? මේ එක කටිනානිසංසය, එක කටින සිවුරක් දීලා මට මෙච්චර කටිනානිසංසය ලැබුණා. එතකොට පින්වතුනි අපි මේ කටින එක චීවර පූජා කරලා මෙච්චර ආනිසංස ලැබෙනවා නේද? මෙන්න මේ කාරණා තමයි කටිනය තුල අපිට ලැබෙන ආනිසංස. අපි එකෙන් අහලා බලමු ආපහු කෙටියෙන්. එකක් තමයි දුගතිගාමී වෙනවත් සසර කිසිදාක දුගතිගාමී වෙන්නේ නැහැ. ඊළඟට මනුෂ්‍ය දිව්‍ය භවයන් වල තමයි ඉපදෙන්නේ. ඒ වගේම තමයි කිසිදාක මොනවද සැප සම්පත් අඩුවක් ලැබෙන්නේ නැහැ. අඩුවක් වෙන්නේ නැහැ. සැප සම්පත් වලින් ආඩ්‍යයි. ධන දාන්නේ ආඩ්‍ය කෙනෙක් වෙලා තමයි ඉපදෙන්නේ. කරදර බාධා අඩුයි. මුළු ලෝකේ වහන්න පුළුවන් තරම් වස්ත්‍ර හම්බ වෙනවා. වස්ත්‍ර වලින් අඩුවක් නැහැ. ආහාර පානේ අඩුවක් නැහැ. නොඅඩුව හම්බ වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ කටින චීවරයකට පුළුවන් පින්වතුනි ආනන්තරීය පාප කර්මයක් හැර අනිත් වෙච්ච සුළු සුළු පාප කර්මයන් යටපත් කරන්න. යටපත් කරන්න හොඳ. යටපත් කරන්න පුළුවන්. අපි අතින් මේ පුංචි පුංචි අතපසුකින් බැරි වෙලා මේ සතෙක් මැරෙන්න පුළුවන්, කුඹියෙක් මැරෙන්න පුළුවන්, නරක වචනයක් කියන්න පුළුවන්, අසභ වචනයක් කියන්න පුළුවන් නේද? තව කෙනෙක්ට බයින්න පුළුවන්, ගහන්න පුළුවන්. බයින්න එකත් පාප කර්මයක්. ඉතින් හරි බයින්න එක පාප කර්මයක්. ආන්‍ය මොකද? අහෝසි වෙනවා. පුංචි පාප කර්මයන් අපි වෙතින් සිදුවෙච්ච දේවල් අහෝසි වෙනම මොනේ? කටින චිවරේ ආනිසංස වශයෙන්. මම මුලින් ගාතාවක් කියලා දුන්නා. මොකක්ද ඒ ගාථාවේ අර්ථය බලමු. මේ කටිනේ මෙතන කියන්නේ ආනිසංසය. මොන වගේ ධර්මවත් ප්‍රේමතුනේ මේ මුළු ලෝකෙම අපේ පෘථුවිය හොල්ලන්න පුළුවන් කාටවත්? භූමිකම්පා නිසා තැන් පොඩි පොඩි හෙල්ලෙන් එනවා. තැන් මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන්ද? බෑ. කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කියනවා හිමාල පර්වතය. හිමාල පර්වතය හොලවන්න පුළුවන්ද? එකක් පොළොව තමයි දැන් හොලවන්න පුළුවන්ද කාටවත්? උස්සන්න පුළුවන්ද? එහෙම තමයි දේශනාව තියෙන්නේ. මේ හිමාල හොලවන්න බෑ. ඒ වගේම ගිජ කුල පවුව කාටවත් හොලවන්න බෑ කියලා කියනවා.
ඉජේකුල පව ධර්මයේ සඳහන් වෙනවා එහෙම පර්වතයක් තිබ්බා කියලා. හැබැයි කොහෙද තිබ්බේ කියලා එහෙම නැහැ අදහසක්. හැබැයි මේ ඉජේකුල පර්වතේ කාටවත් හොලවන්න බෑ. මේ වගේ තමයි පින්වතුනි මේ කටිනේ ආනිසංස. මේ කටින චීවර පූජාවේ ආනිසංස ඒ තරම් බලවත්. මේ කුසල යටපත් කරන්න බෑ. මිනිස්සේ සසරේ කවදා හරි එකම එක භවයකදී හරි මේ කටිනයක් පූජා කරලා තියෙනවා. කටිනයක් කරන්න. ඒ වගේ තමයි අටපිරිකරයක් පූජා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. හැමදාමද සසර ඉපදෙන හැම භවයකදීම නැහැ. එක භවයකදී විතරයි. එක භවයකදී පූජා කරත් ඇති කටින චීවරය. ඒ ආනිසංස සසර අපේ කෙලවරක් දකින්න තාක්කල්ම අපේ පසුපස අඹාගෙන යන ඒ කුසල් මොන වගේද අපේ හිවණැල්ල අතහැරලා යන්නේ වගේම ඒ කුසල අපේ පස්සෙන්ම එනවා. හොඳයි එහෙනම් පින්වතුනි මේ කාලය තුලම මේ පින්වතුන් ශ්‍රවණය කරන් තිබුණේ මේ කටිනේ ගැන. කටිනේ ආරම්භුනේ කොහොමද? කටිනේ ඉතිහාසය මොකද්ද? කටිනේ චීවරය සකස් කරන්නේ කොහොමද? කටිනානිසංසය මොනවද කියලා. හොඳයි. දැන් පින්වතුන් ගන්නවා මේ කාරණා කටිනේ කියන්නේ මොකද්ද කියලා. කටිනේ තුල මොනවද වෙන්නේ කියලා දැන් යම්කිසි අවබෝධයක් තියෙනවා. එහෙම නේද? එහෙම නේද? යම්කිසි නොතේරුම් තැනක් තියෙනවද කාට හරි? එහෙම තියෙනවද? නෑ නේ. තියෙනවා කියන්නේ. ප්‍රශ්න කරන්න අවශ්‍යයක් තියෙනවා. මේ නොතේරුම් තැනක් තියෙනවද කාට හරි? නෑ නේද? එහෙනම් හොඳයි. එහෙනම් පින්වතුන්ට පුළුවන් කටින චීවරයක් තමාම පූජා කරා වගේම මේ කටිනේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් අනිත් දායක ඇත්තන්ට. මම මේ දැන් කවුද පුෂ්පානාවලගේ මහත්මිය මේ මෞතුමිය පින්කමක් කරා. මේ පින්කමේ ආනිසංස මට ලැබේවා කියලා අපිට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි සිහිපත් කරගන්න කල්පනා කරගන්න. මේ පින්වතුන් ලස්සන ලොකු ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි දැන් මේ කරලා ඒ පින්කමේ අවසාන මොහොත. මේ දැන් අදින් පස්සේ කටින මාසේ ඉවරයි. මේ 3 මාසේ ඉවරයි. හැබැයි මේ ආනිසංස සසර කෙලවර දක්වාම තියෙනවා කියලා මතක තියාගන්න. අපේ සිත් තුළ අපේ సంతානවන් වල තියාගන්න. එහෙනම් පින්වතුනි කල්පනා කරගන්න, සිහිපත් කරගන්න. මේ පින්වතුන් ලස්සන පින්කමක් කරා, ශ්‍රේෂ්ඨ පින්කමක් කරා. අපේ දායකයෝ හැමදෙනාම එක්පාසුලා එකතු වෙලා නිහාල් මහත්මයා, පුෂ්පානාවලගේ මහත්මිය, නිහානාවලගේ මහත්මයා, මහත්මිය, ඒ වගේම දුව පුතා නම් සඳහන් වෙන්නේ. ඒ මහත්මලා මහත්මියලා නෑදෑ හිත මිතුරාදීන් හැමදෙනාම එක්පාසුලා මේ පින්කම කරන්නට දෙතුණා. මේ පින්කමේ ආනිසංස ඔබ සියලුනාගේම ජීවිතයන් තුළට හේතු වාසනා වේවා. පාරමිතා ධර්මයන් වේ පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් නිවන් මඟ පාසු කරන, සසර මඟ කිටි කරන උතුම් දාන ශීලාදී පාරමිතා ගණයටද මේ කටිනානිසංසයෝ හේතු වී පවතිවා. මේ ධර්මානිසංසයෝ හේතු වී පවතිවා කියලා ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. ඔහොම වන්දනා කරගන්න. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා අභිවාදන සීලසං සංවද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සබ්බ සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු